ආයිබෝන් ගේවිලගන්න අලුත් එසල් කම්පියුටර් එකේ YouTube channel එකට. අද මම ගෙන දෙන්නේ කොහොමද ඩෙස්ක්ටොප් එක ලස්සන කරගන්නේ කියලා. ඔයාලා කලින් දකින්න නැති ඩෙස්ක්ටොප් එක ලස්සන කරගත්ත වීඩියෝ එකක්. හොඳයි අපි දැන් ඒක බලමු ඉන්ට්‍රෝ එකට ගිහිල්ලා මේ එසල් කම්පියුටර් එකේ YouTube channel එක. හරි අපිට මේ වැඩේට ඕන වෙනවා ඇප්ලිකේෂන් දෙකක්. ඉස්සෙල්ලාම අපි අන්න ඒ ඇප්ලිකේෂන් දෙක ඩවුන්ලෝඩ් කරගෙන ඉමු. මම බ්‍රවුසර් එක ඕපන් කරගන්න. ඔයාලට දාලා ඇති ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් අන්න එකකින් ගිහලා ඩවුන්ලෝඩ් කරගන්න. මේක තියෙනවා රේන්මීටර් එක තමයි අපිට ඩවුන්ලෝඩ් කරගන්න. සමහරට ඩවුන්ලෝඩ් කරන්න නැත්නම් මෙන්න මේක තමයි අපි ඩවුන්ලෝඩ් කරගන්න ඕන. මම ඩවුන්ලෝඩ් කියලා බටන් එක ක්ලික් කරනවා. හරි ඒක ඩවුන්ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඒ වගේම තවත් ලින්ක් එකක් දාලා ඇති. ඒක තමයි Nexus එක. ඔයාලා මේකත් තමයි ඩවුන්ලෝඩ් කරගන්න. ඒක ඩවුන්ලෝඩ් කරගන්න. මේ තියෙන්නේ Nexus free එක. ඒක තමයි ඩවුන්ලෝඩ් කරගන්න ඕන. ඔන්න Nexus Ultimate ඩවුන්ලෝඩ් කරගන්න ඕන. රේන්මීටර් එක ඩවුන්ලෝඩ් වෙනවා. අපි ඒක ඕපන් කරගමු. හරි ඩවුන්ලෝඩ් කරගන්න මේ රේන්මීටර් එක ඇවිල්ලා තියෙනවා. මම දැන් මේක ඉන්ස්ටෝල් කරගන්නවා. මම Nexus එක ඩවුන්ලෝඩ් වෙනවා. මම රේන්මීටර් එක ඉන්ස්ටෝල් කරගන්නවා. ඊට පස්සේ මෙතන ඕකේ කරගන්න මේ විදිහට ඉන්ස්ටෝල් කරගන්න. මෙතන තියාලට මේක රෙකෝඩ් වෙන්නේ නැහැ. මෙතන තියාලා yes දෙන්න ඕන. හරි මෙතන රන් රේන්මීටර් කියන ටික් එක අයින් කරලා finish කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ Nexus ඉන්ස්ටෝල් කරගන්න. හරි අපි දැන් Nexus එක ඉන්ස්ටෝල් කරගමු. මෙතන ඩවුන්ලෝඩ් කරලා ගිහිල්ලා Nexus zip එකක් විතර තමයි ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. එක්ස්ට්‍රැක්ට් කරගන්න. හරි දැන් එක්ස්ට්‍රැක්ට් වෙනවා. හරි දැන් Nexus එකක් තියෙනවා. මම මේක ඉන්ස්ටෝල් කරගන්නවා. දෙපාරක් ක්ලික් කරලා හරි ඔයාලා කලින් වගේ අතෙන්ට yes දීලා මෙන්න ඕකේ කරලා ඉන්ස්ටෝල් කරගමු. ඔයාලා yes agreement කියන එක දාලා next කරනවා. next ඉන්ස්ටෝල් වෙනවා. ඔයාලා බලන්න ඉන්ස්ටෝල් වෙනවා. ඔයාලා ඊළඟට මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. zip ෆයිල් එක ඔයාලට පාස්වර්ඩ් ඉන්නෝ මම වීඩියෝ එක අවසාන හරියදී පාස්වර්ඩ් එක දානවා. ඔයාලා පාස්වර්ඩ් එක බලලා ඒකේ පාස්වර්ඩ් එක ගන්න සමහරට එළන එකක් නැති වෙයි බෝඩ් එකට. ඒකට ඔයගොල්ලෝ ඔයාලා පාස්වර්ඩ් එකක් දැනගෙන ඉන්න. හරිනේ? හරි දැන් අපි මම දාපු zip ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕන. මම zip ෆයිල් එකට රයිට් ක්ලික් කරනවා. extract here again. ඔයාලට මෙතන පාස්වර්ඩ් ඉල්ලනවා. මම පාස්වර්ඩ් එක දෙනවා. හරි ඊට පස්සේ මම ඕකේ කරනවා. ඔයාලගේ වර්ඩ් 3 කියලා එකක් ආවා. ඔයාලට මෙතන තියෙනවා ඕන සාමාන්‍යයෙන් වර්ඩ් පේපර්ස් 5ක් විතර තියෙනවා. ඔයාලට ඕන වර්ඩ් පේපර් එකක් දාගෙන මේක සෙට් කරගන්න පුළුවන්. අන්න මේක ඩබල් ක්ලික් එකක් දාලා ඔන් කරගන්නවා. මෙතන තියෙනවා Nexus backup file, රේන්මීටර් skins සහ වර්ඩ් පේපර් ටිකක් තියෙනවා. ඔයාලට බලන්න ඕනේ ඩබල් ක්ලික් එකක් දාලා ඔන් කරලා ඉන්නනම් ඔයාලට ඕන වර්ඩ් පේපර් එකක් ඉතින් දාගන්න පුළුවන්. ඉතින් මම ගන්න වර්ඩ් පේපර් ටිකක් දුන්නා නේද? ඊට පස්සේ ඔයාලා මෙතන වර්ඩ් පේපර් එක සිලෙක්ට් කරගන්න ඕනේ. මම මේ වර්ඩ් පේපර් එක සිලෙක්ට් කරගන්නවා. මෙතන ගිහිල්ලා අපි මෙන්න ටික උඩ ගිහිල්ලා මෙතන set as කියලා එකක් එනවා. මම මෙතන set as එකෙන් background කියන එක දෙනවා. ඔයාලට control D එක මේක වැටෙනවා. ඊට පස්සේ background කියන එක දුන්නා. background එක ලස්සනට වැටලා තියෙනවා. ඒකට බොඳ වගේ පොඩි ගැටියක් තියෙන නිසා මම මේකත් දාගන්නවා.
මෙන්න මේක සෙට් කරගන්න ඕනේ. කීපෙලිගේ සෙට්ස් එක බෑග්ග්‍රවුන්ඩ්. දැන් බලමු ඒක ඇත්තට ඔයගොල්ලෝ අර බොඩාගේ එකට ඔයාලට වෙන එකක් දාන්න පුළුවන්. හරි මම මෙහෙම දාගත්තා. ප්‍රශ්නයක් නෑ. ඔයාලට දානකොට මීට වඩා රෙසලූෂන් එකෙන් වැඩි ඒවා දාන්නම්. හරි මම මේක දාගෙන ඉදිරියට තමයි බලන්නේ. දැන් අපි Nexus ඕපන් කරගමු ඉස්සෙල්ලාම. දැන් Nexus ඕපන් කරගන්නවා. හරියට බලමු මේ විදිහට තමයි ඉස්සෙල්ලා වෙන්නේ. සෙටප් කරේ නෑ තාම. අපි මේ විදිහට බලනවා Nexus. ඊට පස්සේ යට උඩට තියෙන ඊතරට ගිහලා අමුදින් ඉස්සරහම Nexus on. ඊට පස්සේ මෙතන advanced කියන එකට යනවා. advanced එකට ගිහලා restore කියන එක දෙනවා. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් අර ඔයාලා ඩවුන්ලෝඩ් කරපු zip file එක තියෙන තැනට ගිහිල්ලා ඒක තෝරන්න ඕන. අන්තර background එක තියෙන ගිහිල්ලා Nexus backup කියන එකට ගිහිල්ලා මෙන්න මේක ඕපන් කරනවා. දැන් බලන්න මේ විදිහට ප්‍රශ්නාන්ත ලකුණු ටිකක් වැටුණා. මම ඔයාලට ඒක හරියටම කියලා දෙන්නම් මේ ප්‍රශ්නාන්ත ලකුණුට කොහොමද apps දාගන්න කියලා. ඉතින් මෙතන ඊට පස්සේ apply කරලා ඕකේ කරනවා. ඊට පස්සේ මේක auto close වෙනවා. ඊට පස්සේ ඔයාලට rain meter එක ඕපන් කරගන්න. මම දැන් මේක select කරලා rain meter එක ඕපන් කරගන්නවා. මේක select කරලා rain meter එක ඕපන් කරගන්නවා. බලන්න ඕපන් කරද්දී මෙතන ගිහලා unload skin කියන එක දෙනවා. ඊට පස්සේ මෙතනින් rain meter එක ඕපන් කරගන්නවා. මම ඊට පස්සේ මෙහෙම ඕපන් කරලා තියෙද්දිම අර එක්ස්ට්‍රැක්ට් කරගත්ත zip file එකට ගිහිල්ලා rain meter skins කියන එකට ගිහිල්ලා මෙහෙම එකින් එක මෙහෙම ක්ලික් කර කර ඉන්ස්ටෝල් කරගන්නවා. ඔයාලා බලන්න පුළුවන් ඉන්ස්ටෝල් වුණා මෙතන ඉරක් එක්ක මේකට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි එකත් ඉන්ස්ටෝල් කරගන්න. ඔයාලා බලා ගන්න පුළුවන්. දෙවෙනි එක මෙහෙම වටනවාට පේනවා. මේක පස්සේ ලස්සනට හදාගමු. ඊට පස්සේ මෙන්න මේක ඩබල් ක්ලික් එකක් දාලා ඉන්ස්ටෝල් කරගන්න. මේක ඉන්ස්ටෝල් වෙනවා. ඊට පස්සේ අවසාන එක ඉන්ස්ටෝල් කරගන්න. මේ විදිහට ඔයාලගේ ඩේටා එකක් තමයි. හරි අපි දැන් මේක කස්ටමයිස් කරගෙන ඉවරයි. මේ rain meter එකේ වැඩ ඉවරයි කියන එක තමයි. හරි ඊට පස්සේ අපි Nexus එක මේ ටික පොඩ්ඩක් ලස්සනට හදාගන්න ඕන. මේකෙන් ගිහිල්ලා අපි Windows IM එක ක්ලික් කරලා මම Firefox මෙතනින් අතාරිනවා. ඔයාලට මෙයාම පොඩි දෙයක් කරනවා මම මෙතන මේ desktop එකට right click කරලා view වලට ගිහිල්ලා මම show desktop icon කියන එක ටික අයින් කරගන්න ඕන. ඊට පස්සේ බලමු අපි කොහොමද මේක කරන්නේ. හරි ඔයාලට පුළුවන් මේක දැන් මෙන්න මේක මම right click කරලා ඉතින් remove for remove වෙනවා. ඊට පස්සේ මෙතනින් ගිහිල්ලා මේක දැන් ඕනේ කියලා හිතන්නේ මේක මෙතනින් මෙතන මැදින් මම තියලා උඩට බලන්න මම මේක ඉස්සරට මේකට වෙනවා. ඔයාලට මේ විදිහට සම්පූර්ණ එකම හදාගන්න පුළුවන්. හරි දැන් මම මේක මට ඕන විදිහට කස්ටමයිසේෂන් කරගත්තා. දැන් මම මේක ඔයාලා ඩෙස්ක්ටොප් අයිකන් ටික හයිඩ් කරන්න තමයි යන්නේ. ඊට පස්සේ ඔයාලා බලන්න මේ විදිහට හරියම ලස්සනට මේක වැඩ කරනවා. මම දැන් මෙන්න මේ ටික හදන්න ගන්න යන්නේ. ඔයාලා බලන්න මේක තියෙන ඊරා ඒරෙන් දැන් අපි සිම්පල් ප්ලේ කරමු.
ඒ සින්දුව පේන බේස් එක වගේ උඩ ගිහිල්ලා ඒ වගේ පොඩ්ඩක් ඉන්නක් තියෙනවා. ඊට පස්සේ මේ ටික ලස්සනට කස්ටමයිසේෂන් කරගන්න. අර තමයි සින්දුවක් දාලා ගන්නන්න කොහොමද මේක නැටෙන වගේ පොඩි ගතියක් තියෙනවා. ලයින් මම මේක ප්ලේ කරනවා. ඊට පස්සේ මම මෙතන ඔය බටන් එක ඔබවම මට ෂට්ඩවුන් එක ඔබන්න නැතර රීස්ටාර්ට් කරනවා රීස්ටාර්ට් කරනවා ඊට Wi-Fi ඒක තමයි පෙන්නන්නේ බලා ගන්න පුළුවන් CPU එක 40යි memory එක 85යි GPU එක මෙතන date එක මෙතන date එක ඉන්නවා මෙතන date එක ඔයාලට විතර මගේ නම් විතර පෙන්නන්නේ සමහරවිට CTL LK මාක් එක පෙන්නාවි මේක අපි වෙනස් කරන්න කොහොමද මේකට right click කරලා manage skin ගිහිල්ලා මෙතන තියෙන black panther 2 මම යට වෙලා තියෙන මෙතන setting ගිහිල්ලා මම මෙතන දෙපාරක් click කරන්න ඊට පස්සේ වරගෙන මේ වගේ එකක් ඊට පස්සේ මෙතන ඔයාලා මෙතනට ගිහිල්ලා enter කරන්න ඕනේ enter කරලා වරගෙන මෙතන ඔයාලා මොකක්ද text එකක් type කරන්න ඔයාලට මේක කොහොමද වෙන්නේ ඊට පස්සේ close කරගන්න තියෙනවා close නෙමෙයි unupload screen ඊට පස්සේ මෙතන අපේ වැඩේ ඉවරයි මෙතනින් ඔයාලා මෙතන මම ක්ලික් කරොත් ඔයාලා බලන්න මගේ කම්පියුටර් ඕපන් වෙනවා ඒක ඕන ෆෝල්ඩර් එකකින් නම් තමයි මේක පෙන්වන්නේ නැත්තේ ඔයාලා ඕන විදිහට කස්ටමයිසේෂන් කරගන්න පුළුවන් පොඩ්ඩක් කරලා දෙන්නම් ඒක ඉතින් වගේ ඔයාලා මෙතන ගිහිල්ලා media player itu atar moral lesson moral quality itu enggak Firefox ini baru dengan jelasnya itu media ini langsung banget loh jadi orang-orang kata vector kan nggak punya kalau orang-orang itu bisa kalian coba klik කරලා ya ya කියනවා මාර්ග සුපිරි ඉතින් කොහොමද ඔයාලා මේ වීඩියෝ ගැන හිතෙන්නේ අද වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න කමෙන්ට් කරන්න ප්‍රශ්න දිනන අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න අද අපි යනවා මේ SL Computer Tech YouTube channel එකයි